හලෝ යාළුවනේ කොහොමද ඔයාලට මේ අපි ඕක අදත් වීඩියෝ එකක් ගෙල්ලා තියෙනවා මේ අද මේ අපේ කලින් වීඩියෝ බලලා නැත්නම් ඔයාලත් ඒවත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඕක අපි අදත් වීඩියෝ එකක් ගෙල්ලා තියෙනවා. අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. අද අපි ගන්නන්නේ සැඟවුණු අභිරහස කියලා වීඩියෝ එක. අපි මේ අපි කරලා පෙන්නන්නම් ඔයාලට කරන විදිහෙම. යාළුවනේ මම ඔයාලට කියන්නම් දැන් මොකද්ද අභිරහස් වස්තුව කියලා. මම පොඩි තැනක මේ පොඩි දෙයක් හංගලා තියෙනවා. ඒක මේ තුන් දෙනාගෙන් හොයාගන්න එක්කෙනා තමයි දිනන්නේ. මම එයාලට හංගලා තියෙන්නේ මොකද්ද කියලා විතරයි කියන්නේ. හංගලා තියෙන තැන කියන්නේ නැහැ. පොඩි ඉඟි ටිකක් දෙනවා. එයාලා කොහොම හරි ඒක හොයාගන්න ඕන. අපි යමු එහෙනම් දැන් වීඩියෝ එකට. දැන් මම මෙයාලට තියෙන තැන මේ කියන්නේ මම එයාලට දැන් කියනවා මේ මොකක්ද හංගලා තියෙන්නේ කියලා. හංගලා තියෙන්නේ පොඩි බඩුවක්. අපි ඔයාලා ඒක හොයාගන්න ඕන. මම ඔයාලට හංගලා තියෙන එක ඔයාලා හොයාගන්න ඕන මොකක්ද කියලා. ඒක කිව්වොත් ඉතින් ඒක සර්ප්‍රයිස් එකක් නෑනේ. මම දැන් ඔයාලට මම කියන්නම් මේ හංගලා තියෙන තැන් ටික. ඕන් දැන් එහෙනම් ගේම් එක පටන් ගන්නවා. 1යි 2යි 3යි. ඒ බ්‍රඩ් යන්න කිව්වේ නෑ මම 1යි 2යි 3යි කියලා පටන් ගන්නවා කියලා කිව්වේ. අरे අයියෝ මුන් ටික බලන්න මේ මූ විතරයි හොද අනිත් ටික මේ මුන් දෙන්න බලනකො යාළුවෝ එන්න මේ මම 1 2 3 කිව්වම පටන් ගන්න ඕනේ හරිද on ready 1 2 3 පටන් ගන්න ඔයාලා ඉන්නේ මම මේ දැන් ඔයාලා ගිහිල්ලා හරි ඔය බලමු මුලින්ම මෙයා ගිහින් කොතරද හොයන්නේ කියලා අපි මුලින්ම මෙයාත් එක්ක යන් අපි තුන් දෙනාගේ පස්සෙම යනවා බලමු අපි මුලින්ම මෙයා ගිහින් හොයන්නේ මොකද්ද කියලා බලමු අපි බලමු මෙයා මුලින්ම ගිහලා පෙන්නන්නේ මොකද්ද කියලා හරි ඉතින් වා සෙන්ටර් පෙන්නන්න එපා මෙතන මෙයා තමයි මෙතන ඉන්න මේ වයසින් වැඩි වෙක් කෙනා මම බලනවා මේක උස්සලා බලනවලු බලමු මේක හරියද කියලා yes එයා ප්‍රේ අපේ එකපාරයි උස්සන්න පුළුවන් මෙයා මේක උස්සලා බලනවලු අපි බලමු උස්සලා බලන්න නැද්ද ඒක නෑ මම බලුවා නෑ කරා යත් පේ දැන් මෙයා විතරයි ඉන්නේ බලමු මෙයා මේක උස්සලා බලන්න යත් පේ අපි එහෙනම් දැන් යමු යාළුවනේ දෙවෙනි වටේට එහෙම හරි යන්නේ උඹ මේ කියපන් මුගෙන් මොනවද කියලා තියෙන්නේ උඹ තෝ මාර පොරත් උඹ අම්මේ මම පළවෙනි වටේ වගේ දැන් පස්සේ එක එක්කෙනා අවශ්‍ය පෙන්නන්නේ නැහැ දැන් මම මෙතන ඉඳන් දැන් මේක දෙවෙනි වටේ මෙතන ඉඳන් මම 1 2 3 කිව්වම දැන් මෙයාලා ගිහින් ඒක හොයන් ඉන්න ඕන. ඔන්න දැන් පටන් ගන්න යන්න ඔයාලා ඉරට යන්න තුන් දෙනා යන්න ඉරට. ඔන්න එහෙනම් ready 1 2 3 go. අපි බලමු යාළුවනේ කවුරු අරක අරන් එයිද කියලා. මේ තුන් දෙනාම ගියා අරන් එන්න අපි බලමු මොකක් එයිද කියලා ඉතින්. බලමු අපි කවුද බෝල අරන් යන්නේ කියලා. ඕක මෙන්න යාළුවනේ අපේ අභිරහස් වස්තුව මේක තමයි අපේ අභිරහස් වස්තුව මේක බෝලයක් මේක තමයි අපේ අභිරහස් වස්තුව ඒක හොයන් ආවේ මෙයා එයාට දැන් පොඩි ටැග් එකක් දෙන්න මම ටැග් එක කිව්වේ නෑ ඒක පස්සේ කියන්න ඕන හින්දා ඒක ටැග් එකක්ද එක්ක මොකක් වෙන මොකක් හරි වෙයිද දන්නේ නෑ ඔයා එන්නකෝ ඔයාට දැන් ටැග් එක කියන්න ඔයාට දෙන ටැග් එක තමයි මේ බෝලේ මෙහෙම හයියෙන් උඩ දාලා 10 පාරක් අල්ලන්න ඕන හරිද? ඒක අල්ලන්න බැරුණොත් ඔයා මේ ගේ වටේ 10 පාරක් දුවලෙන්න ඕන. ඒක තමයි ඔයාට දෙන ටැග්. ඔයා මුලින්ම බෝලේ අරන් ආපින්ද ඔයාට දෙන ටැග්. හොඳයි ඉතින් ටැග් ගැන මොනවද කියන්න තියෙන්නේ ඔයාට? අනේ ඔච්ච වංචා ගන්න මම. ඇයිද ඔයාට ටැග් ගන්න ඕන කියලා ඕන් ටැග් දුන්නා. ඒක ඔයාට ඔය බෝලේ තියාගන්නත් දෙනවා මම. ඒක හොඳයිද? හැබැයි ඔයා ඔක්කොම දිනුවත් තමයි දෙන්නේ. නැත්නම් ඔය බෝලේට බෝල 10ක් ගෙනත් දෙන්න. ඒක හොඳයිද? ඔය එහෙනම් පටන් ගමු. 1 2 3 4 5 6 7 8 9 10 උඹට මං චීන එක මේ හාවෙක් අය පේනවද? ඔච්චර හිමීට උඩ දාලා අල්ලන්න. තෝ හිතුවා මං යපා මේ බූරුවෙක් කියලා. අනේ ඵලේ යන්න මේ අතර බලන් හිටිය කියලා උඹ උඩ දාන. වරෙන්කෝ කියන්නතර. වරෙන්කෝ. ඉන්දුවර වරෙන්කෝ උඹ. ඉන්දුවර වරෙන්කෝ. මේ මූ හිතාගෙන අපි හාවෝ කියලා. උඹ උඩ දාපන් මුට අල්ලන්න. උඹ උඩ දාපන්. හැබැයි අල්ලන්න පුළුවන් නේ දාපන් ඈ. ඕන් දැන් මෙයා උඩ දාන්න. ඔව් දා. හරි දා. අල්ල. ඒක යාළුවනේ ඒක කැලේ ගියා සෝඩා. ඒක ඉතින් වෙනම කතාවක්. ඒවත් දන්නවනේ ඉතින්. මට එකයි හරි
ඔබ දාපන් හරියට. දෙකක් ඇල්ලුවා බලමු. තව අට පාරක් තියෙනවා. 3යි. එකපාරක් බැරුණා. තව දෙපාරක් බැලුණොත් තුවත් අරගෙපේ. ඌ ඒ මදිර ජෝකුත් කරනවා මේ උඹට මේක විහිළුවක් වගේ පේනවද? මේක මේ යකෝ. තෝ ඇත්තටද උඹලා ට්‍රැක්ද ගිය 3යි. ඒක දෙන්න නැතිලු යාළුවනේ. 3යි 4යි ඒක දෙනවා 5යි දෙපාරක් අල්ලන්න බැරුණා 6 පාරක් දැම්මා දෙපාරක් අල්ලන්න බැරුණා මට සෝරි වැරදුනා ඒකත් අල්ලන්න බැරුණා තරගේ පෙල් දැන් තු ඒක ඔතන මේ 10 කරගේ ගේ වටේ ඕන්න වාට පොඩි බෝල වටේ මං ගේ වටේ කිව්වට වාට මං පොඩි chance එකක් දෙනවා ඔය පැත්තට 10යි අර පැත්තට 10යි ඕන් දැන් පටන් ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9යි 10යි හරි දැන් අනිත් පැත්තට 10ක් කරගෙන ඔය මං කිව්වේ දෙපැත්තම කරේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හරි දැන් වාට මම බෝල ගෙනියන්න දෙනවා මොකක්ද කියන්නේ සතුටුයි දේ ගැන දුකයි වාට ඉතින් ඔය බෝල ඔය බෝල ගෙනියනවට වාර වෙන දෙයක් කරන්න වෙනවා මට දුකයිද බෝලේ පාදේ කියන්නේ වනේ පොඩි මේ ආමු සිදුවීමක් කරනවා දැන් මෙයා බෝල දෙනවලු දැන් මෙයාට දෙනවලු බෝල එයා පරිත්‍යාග කරනවලු මෙයාට බෝලේ බලමු අපි යකෝ උඹලා නිකන් ගන්නවද ඔහොම බෝලේ උට ස්තුති කරපන් so much කරපන් so much thank you Stanley යකෝ මු මාර පොරන්නේ මු නිකන් thank you ගන්න හරි යාළුවනේ අපේ වීඩියෝ අද අපි පැතිරින් ඉර කරනවා අපේ වීඩියෝ එක අපේ වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් පහලින් subscribe button එක click කරලා අපේ වීඩියෝ දිගටම බලන්න එකතු වෙන්න ඒත් එක්කම ඔයාලට අපේ කලින් වීඩියෝ බලන්න අමතක කරලා තියෙනවා නම් ඒවත් දැන්ම බලන්න අපේ මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න අපේ subscribe කරලා තියාගන්න අපි එහෙනම් අද මේ වීඩියෝ එක නවත්තනවා අපි තවත් දවසක එහෙනම් වෙන වීඩියෝ එකකින් හමු වෙමු bye Thank you.